guys, good morning. මට දැන් good morning. අද August 3rd අප්ඩේට් එකක් තමයි අරගෙන ආවේ. ඊයේ කියන August 2nd මට අප්ඩේට් එකක් ආවා. එකපාර මයි අක්කගේ බබයි තාත්තයි ගිහින් හිටියේ මේ බබාව අර ඉන්ඩෝ ප්ලේ ඒරියා එකකට එකක් ගිහින් තිබ්බේ. ඉතින් ඒත් එකපාර මෙසේජ් එකක් ඇවිල්ලා PDF එකක් ආවා. ඕපන් කරලා බලද්දී Coventry University එකේ offer letter එක unconditional offer letter එක මේ conditional offer letter එක conditional offer letter yes ඒකට Monday කියන්නේ 4th වෙද්දී payment එක කරන්න ඊට පස්සේ මගේ LOR ටික submit කරන්න මගේ A level certificates ටික submit කරන්න ඊට පස්සේ interview එක ඔය වගේ points 3-4ක් තිබ්බා fulfill කරන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන් agency එකෙන් කිව්වා අර කියන්නේ පොර tight schedule එකක ඉන්න නිසා ඒගොල්ලෝ request කරන interview එක postpone කරන්න කියන්නේ postpone case කරගන්න. ඊටලි දවස් දෙකක් වගේ හරි වෙන්නේ නැති. එහෙම කරන්නම් කියලා කරන්න try එකක් දෙන්නම් කියලා බලමු. එහෙම වුණොත් Tuesday හරි හොමගක් settle වෙයි. මම ඊයේ තම්මලත් එක්ක කතා වුණේ ඔන්න ඒකත් Monday කරලා දැම්මම මුළු නිදහස් කියලා. කොහොම හරි හෙට වෙද්දි හෙට 4th අද 3rd හෙට වෙද්දි payment එකයි half payment එකයි කියන්නේ semester payment එකකුයි මගේ LOR දෙකෙන් එකක්වත් තාම ඇවිදලා නැහැ. hopefully ඒක ගන්න පුළුවන් වෙයි. university එකයි office එකේ දෙකේම තාම එකක්වත් ඇවිදලා නැහැ. හෙට උදේ හෙටකම ගන්න ඕනේ. ඊට පස්සේ ඊට පස්සේ LOR ටික ගන්න ඕනේ. ඊට පස්සේ payment එක LOR එකයි A level certificates දෙක නම් A level certificates දෙක නම් already ආවා. ඉතින් ඒක online apply කරපුවකින් ආවා ඒක නිසා ඒක okay. කොහොම හරි දැන් අද දැන් පාන්දර 5 වෙලාව යන්නේ කැලණි පන්සල් මේ පහමාරෙදි හින්න වැඩි වෙන හැදුවේ පරක් වුණා හැරෙන්නයි ඒවරට කොහොම හරි දැන් රෙඩි වෙලා ඉන්නේ පන්සල් යන්න තියෙන්නේ පොසුයි ලිප් බාම් එක විතරයි ගාලා ඉන්නේ මගේ ඩේ ක්‍රීම් එකත් එක්ක. anyways මට අර අප්ඩේට් එක තමයි දෙන්න ඕනේ. already මට හිතා ගන්න බෑ මොකද last Sunday තමයි it's okay procedure එක අපි start කරමු කියලා finalize කරගත්තේ. last Sunday කියන අදට තාම දවස් 7යි. කියන්නේ හරියටම සතියයි. ඒතර සතියක් කියන්නේ ඉස්සෙල්ලා SOP ටික හදලා අනේ අම්මෝ ඔෆිස් එකත් එක්ක SOP ටිකත් කොබරි හදලා ඒජන්සි එකෙන් මාර සපෝට් එකක් දුන්නා. ඒගොල්ලෝ adjust කර දුන්නා. SOP 3 යුනිවර්සිටිස් තුනකට apply කරන්න SOP 3යි. මම ඒ අර ගොඩාක් ආසයි හිටියේ කොහොමත් මේ Coventry එකට hopefully කිසි ප්‍රශ්නයක් නැතුව කියලා හිතනවා. මොකද ඒගොල්ලෝගේ තිබ්බේ ප්‍රෝග්‍රෑම් එකට මට මාර විදිහට හිත ගියා තිබ්බ ටිකට production manufacturing and production engineering ඒක masters එක plus ඒකලගේ අර work කියන්නේ training period එක වගේ එකත් offer කරන නිසා masters එකේ part එකක් නිසා ඒක ඉතින් බලමු මොකද වෙන්නේ කියලා ඉන්ටර්විව් එකයි ඊට පස්සේ කොහොමද වීසා එක ඉන්ටර්විව් එකයි වීසා එකයි තමයි මම හිතන්නේ ලොකුටම ડોකියුමන්ටේෂන් පාර්ට් එකේ නම් එහෙම ඉෂුව එකක් වෙන්න විදිහක් නැහැ. ඔක්කොම ඔරිජිනල් කියන්නේ අර සමහර අය හදලා එහෙම කරලා එහෙම තිබ්බට කියන්නේ එහෙම ඔපේ ඔක්කොම තියෙන ඔරිජිනල් ඒවා අම්මා යන් ඉක්මනට ඉන්වෙස් බලමු fingers crossed කිසි ප්‍රශ්නයක් වෙන්න එපා කියලා. එහෙම වුණොත් අද August 3rd නේ September 15 intake එක කියන එක mention කරලා තිබ්බා ඊයේ unconditional
sorry conditional offer letter condition supply නේද conditional offer letter එක වෙන්නේ. ඒකේ we'll see how it goes. එහෙනම් මේක මෙතනම නවත්තන්න. අලුත් අප්ඩේට් එකකින් හම්බෙන්නම්. හෙට ගොඩාරියක් වැඩ දෙනවා. බැංක් වලට යන්න ඕනේ, පේමන්ට් එක කරන්න ඕනේ. ඊට පස්සේ අම්මගේ තාත්තගේ ස්ටේට්මන්ට්ස් ගන්න තියෙනවා accounts වල. ඊට පස්සේ අර ලෝයර් කෙනෙක් ගාව ට්‍රාන්ස්ලේට් කරන්න ටික කරලත් නැහැ. ඩීඩ්ස් වල ට්‍රාන්ස්ලේෂන්ස් මොකුත් කරලත් නැහැ. එන ගොඩක් තියෙනවා කරන්න. ගොඩක්. හෙට දවස් උදේ 8ට පටන් ගත්ත ගමන් 8ට ලෝයර් කෙනෙක්ට අපොයින්ට්මන්ට් එකක් දැම්මා. 8ට පටන් ගත්ත ගමන් මම දන්නේ නැහැ හීරින් වේවි කියලා. ගොඩක් වැඩ තියෙනවා. හෙට මම පුළුවන් වුණොත් එනම එකක් ගේන්නම්. හැබැයි එහෙම නැත්තම් ඇවිල්ලා හරි පහුවෙන්දට හරි අප්ඩේට් එකක් කරගෙන එන්නම්. එහෙනම් අදට මේක මෙතනින් නවත්තන්න. අප්ඩේට් එක දාවේ මට ඔෆර් ලෙටර් එකක් ආවා කියන්න. Bye, see you next video. Love you.